තෙරුවන් සරණයි සුබ දවසක්. අද 2026 8 වෙනි මාසේ 8 වෙනිදා. අද දවසේ ලග්න පලාපලය බලමු. මේෂ ලග්නයෙන් උපන් ඔබට වැඩ වැඩි. ඉවසීමෙන් වැඩ කරන්න. සෞඛ්‍ය ගැන පරිස්සම් වෙන්න ඕනේ. වියදම් පාලනය කරගන්න. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට ආදායම ස්ථාවරයි. පවුලේ වැඩවලට, දේපල වැඩවලට හොඳයි. තරහ පාලනය කරගන්න. මිථුන ලග්නයෙන් උපන් ඔබ මිතුරන් ආදායම් වලින් වාසි. මිතුරන්ගෙන් වාසි. අලුත් සම්බන්ධතා ඇති වෙන්න පුළුවන්. වගකීමෙන් වැඩ කරන්න ඕනේ. කටක ලග්නයේ උපන් ඔබ රැකියාවේ ප්‍රගතිය සෙමින් පෙන්눔 කරන්නේ. ලොක්කන්ගේ කෝපයට පරිස්සම් වෙන්න. ලොක්කන්ට කේන්ති යන ඔයත් එක්ක චුට්ටක් පරිස්සම්ෙන් වැඩ කරන්න. ඉවසීමෙන් වැඩ කරන්න ඕනේ. සිංහ ලග්නයෙන් උපන් ඔබ ආදරය ගැන හිතන්න. දරුවන් ගැන හිතන්න ඕනේ. නිර්මාණාත්මක වැඩවලට හොඳයි. මහන්සිය අඩු කරගන්න. කන්‍යා ලග්නයෙන් උපන් ඔබ ගෙදර වැඩ ගැන සැලකිලිමත් වන්න. සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන්න. දේපල ගනුදෙනු වලදී පරිස්සම් වෙන්න ඕනේ. තුලා ලග්නයෙන් උපන් ඔබට සහෝදරයන්ගෙන් සහාය ලැබෙනවා. කෙටි ගමන් බිමන් යෙදෙනවා. ප්‍රයෝජන වෙනවා යන ගමන්. ලියවීම ආදී වැඩවලට සුබයි. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට මුදල් වැඩවලට හොඳයි. කතාවට දක්ෂයි. වියදම් කරන විට වියදම ගැන සැලකිලිමත් වෙලා වැඩ කරන්න ඕනේ. ධනු ලග්නයෙන් උපන් ඔබ ඔයාගේ දක්ෂ ශක්තිය යොදවන කාලයක්. ආත්ම ශක්තිය, ආත්ම විශ්වාසය වැඩි වෙන කාලයක්. අලුත් වැඩ පටන් ගන්න පුළුවන්. සෞඛ්‍ය හොඳයි. මකර ලග්නයෙන් උපන් ඔබ වියදම් විදේශ ගමන් වලට යෙදවනවා. වියදම් වැඩි. නිින්ද ටිකක් අඩුයි. භාවනාවට හොඳ කාලයක්. කුම්භ ලග්නයෙන් උපන් ඔබ ආදායම වැඩි. මිතුරන්ගෙන් උදව් ලැබෙනවා. ආශාවන් ඉෂ්ට කරගන්නවා. සමාජයේ වැඩවලට සුබයි. මීන ලග්නයෙන් උපන් ඔබ රැකියාවේ වගකීම් වැඩි. කීර්තිය වැඩි වෙනවා. සෞඛ්‍ය ගැන පරිස්සම් වෙන්න ඕනේ.